ඔටම සුබ දවසක්. ඉතින් මේ වීඩියෝ එකේ තියෙන්නේ පොඩි ඩේ ව්ලොග් එකක්. මායි පුතයි දවස ගෙවන විදිහ තමයි මේ වීඩියෝ එකේ තියෙන්නේ. පුතා උදේ 6-7 වගේ වෙනකොට හැරෙනවා. කොහොමත් මං ඇඳෙන් බහැලා ගියපු ගමන්ම යාට හැරෙනවා. ඉතින් ඔය පේනවනේ ඇහැරලා කම්මැලිකමෙන් ඉඳලා පස්සේ ඇඳෙන් බහැලා ඉතින් යාගේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ. පුතා නැගිට්ට ගමන්ම මං කරන්නේ එයාගේ ඩයපර් එක ගලවලා එයාට වොෂ් එකක් දාලා ඇඳුමක් අන්දලා මුලින්ම එයාට කන්න කලින් වතුර එකක් දෙනවා. මොකද උදේම වතුර බොන එක ගොඩක් හොඳ නිසා මං එයාට කන්න දෙන්න කලින් ටිකක් වේලස්සනින් වතුර ටිකක් දෙනවා. මේ සුදු තියා. මේ සුදු තියා. තියා. උදේට මම ගොඩක් වෙලාවට දෙන්නේ පෑන් කේක් වගේ දේවල් හදලා. ඒ කියන්නේ මොකක් හරි එළවලුවක්, ඒ කියන්නේ කැරට්, බත්තල, වට්ටක්කා, බෝංචි ඔය වගේ එළවලුවක් දාලා, පිත්තරයක් දාලා, පිටි ටිකක් දාලා පෑන් කේක් එකක් වගේ හදලා උදේට මම කන්න දෙනවා. මොකද පුතා ආසයි එහෙම කන්න. ඉතින් ඒක මටත් පහසු නිසා උදේම මම ඒ වගේ සරල කෑමක් තමයි මුලින්ම උදේ වරුවට පුතාට කන්න දෙන්නේ. පුතාගේ ඉඳුල් කට ගාපු දවසේ ඉඳන්ම මම පුතාට කන්න දෙන්නේ ෆීඩින් චෙයා එකේ තියලා. ඉතින් දැන් නම් එයා පොඩ්ඩක්වත් කැමති නැහැ ෆීඩින් චෙයා එකේ ඉන්න. මොකද ඒකෙන් පනින්න යනවා. විනාඩි 5යි 10යි උඩරිම ඉන්නේ. ඊට පස්සේ ඒකෙන් නැගිටලා පනින්න යනවා. ඉතින් මම ගොඩක් වෙලාවට දැන් කරන්නේ පුතා ආස කෑමක් හරි දැන් අපි කනකොට මොන හරි පුතාට කන්න දෙනවා නම් ඒ වෙලාවට හරි ෆීඩින් චෙයා එකේ තියලා එයාට තනියෙන් කන්න දෙනවා. නැත්තම් අනිත් හැම වෙලාවකම කරන්නේ මැට් එකට එක්කන් ගිහිල්ලා එයාට මොකක් හරි සෙල්ලම් කරන්න දීලා එයාටත් කෑම තනියෙන් කන ගමන් සෙල්ලම් කරන්න දෙන ගමන් මමත් ටික ටික එයාට කවන එක තමයි කරන්නේ. Dadah.
කාලා ඉවර වුණාට පස්සේ පුතා සෙල්ලම් කරනවා. සෙල්ලම් කරලා කොහොමත් 9 10 වගේ වෙනකොට පුතාට නිදිමත එනවා. ඒ වෙලාවට මම බ්‍රෙස්ට් ෆීඩ් කරලා පුතාව නිදි කරනවා. උදේවරුවට කොහොමත් පුතා පැය එකමාරක් වගේ තමයි නිදාගන්නේ. පුතා නැගිට ගමන්ම මම මොන හරි පුතාට ෆෘට් ජූස් එකක් හදලා දෙනවා. හැබැයි කන්න පැයකමාරකට විතර කලින් තමයි මම දෙන්නේ. මොකද එයාට කාපු මොන හරි බීපු ගමන්ම ආපහු දවල්ට කන්න එහෙම දුන්නම කන්නේ නැහැ පොඩ්ඩක්වත්. ඒ නිසා කොහොමත් මම කෑම වේල් දෙකක් අතර ગેප් එක පැය දෙකක් හෝ ඊට වැඩිය තියලා තමයි මම කන්න දෙන්නේ. මොන හරි මේ වගේ ෆෘට් ජූස් එකක් දෙනවා නම් මම කොහොමත් දවල්ට ඒ කියන්නේ කෑම වේලකට පැයකට විතර කලින් තමයි දෙන්නේ. මොකද එයාට බඩගිනි නැති වුණොත් පොඩ්ඩක්වත් පුතා කන්නේ නැහැ. මට මේ වෙලාවේ දවල්ට දුන්න කෑම එක රෙකෝඩ් කරගන්න බැරි වුණා පුතාට දුන්න. දවල් කෑම කෑවට පස්සේ පුතා මිදුලට යනවා සෙල්ලම් කරන්න. මොකද එයාව නාවන්න කලින් මම ටිකක් මිදුලේ සෙල්ලම් කරන්න දානවා. එතකොට එයා ඔය වැලි වල සෙල්ලම් කරලා එයාට ඇත්ති වෙනකල් සෙල්ලම් කරනවා. ඊට පස්සේ තමයි පුතාව නාවන්නේ. පුතා එළියේ සෙල්ලම් කරලා ඉවරුණාට පස්සේ මම අනිවාර්යයෙන්ම පුතාව නාවනවා. තාම පුතාව නාවන්නේ උණු වතුරෙන්. නාවලා ඉවරුණාට පස්සේ යාට ක්‍රීම් ගාලා ඇඳුමක් අඳලා ආපහු බ්‍රෙස්ට් ෆීඩ් කරලා මම නිදි කරනවා. දවල්ට යා නිදා ගන්නවා සාමාන්‍යයෙන් පැයකමාරක් දෙකක් වගේ. රැට නිදාගන්නේ ගහක් උඩ හරිද? එතකොට ඉතින් ගහක් උඩ නිදාගද්දි යාගේ ආරක්ෂාවට තමයි ගහ යට බව් හදලා. මේ දෙන්න ඔහම ඉන්නකොට එක දවසක් කැලේ ඉඳපු නරියෙක්ට ආසාවක් ආවා මේ කුකුලව දැකලා කුකුල් මාස් ටිකක් කන්න. Anything like that, no?
ලස්සනෙන්. පුතා දවල් නිදාගෙන හැරුණාට පස්සේ ඔය අප්පච්චිත් හිටපු නිසා එයා කරපු සෙල්ලම් ටික තමයි ඔය මං රෙකෝඩ් කරලා තියෙන්නේ. ඊට පස්සේ එයා ආපහු ඉතින් වතුර එහෙම බීලා එයාගේ වැඩ ටික පටන් ගන්නවා. ඉතින් අද vlog එක මම මෙතනින් ඉවර කරනවා.